සුබ දවසක්. අගෝස්තු මාසෙට ගණදෙවියන්ගෙන් ඔයාට ඇවිල්ලා තියෙන මෙසේජ් එක තමයි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ. රීඩින් එකට යන්න කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ ගණදෙවියන්ගෙන් ඔයාට ආශිර්වාදයේ තියෙන නිසා. මේ වීඩියෝ එක අගෝස්තු මාසේ කවදා බැලුවොත් මේ මෙසේජ් එක ඔයාට ගැලපෙනවා අනිවාර්යෙන්. මේක ඔයාගේ ජීවිතේ ලොකු වෙනස් වීමක් ගැන තමයි කියන්නේ. ඔයාට ගණදිව්‍යයන්ගේ blessing ආශිර්වාදය හැමදේම තියෙනවා. ඊටාම පොසිටිව් කාඩ් ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා කලින් වෙච්ච දේ ගැන ගොඩාක් worry වෙනවා. ඒක ගැන අයම හිතලා දුක් වෙන්න ඕන නෑ. වෙච්ච දේවල් අපිට අයම හරි ගස්සන්න බෑ. ඒ නිසා ඒක ගැනම හිතලා worry වෙන්න එපා. ඒක සිදුවෙන්න තිබ්බ දේවල් කියලා අතහැරලා ඉදිරියට යන්න. ඒ වගේම ඔයා අනිත් අයත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. ඔයා අනිත් අයට තියෙන පොසිටිව් බලනවා. නමුත් ඔයාට තියෙන පොසිටිව් ගතිය ගැන ඔයා හිතලා බලන්න. අනිත් අයගේ පොසිටිව් එක බලලා ඔයාගේ නෙගටිව් දේවල් තමයි ඔයා කම්පෙයාර් කරලා බලන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. ඔයාටම කියලා පොසිටිව් දේවල් තියෙන දේවල් හොයන්න ඒවට ස්තුති කරන්න. අනිත් අයට තියෙන දේවල් දිහා බලන ඔයා ගාව තියෙන දේවල් ගැන බලන්න අමතක වෙනවා. ඒක නෙගටිව් එකක්. ඉතින් එහෙම කරන්න එපා. ඔයාට තියෙන හැම දෙයකටම ස්තුති කරන්න පුරුදු වෙන්න. මම හැම වීඩියෝ එකේම හැම රීඩින් එකේම කියන දේ තමයි අපිට තියෙන දේට අපි ස්තුති කරාද අපිට තවත් වැඩි හැමදේම ලැබෙනවා කියලා. ඒ නිසා එහාට නැති දේවල් ගැන හිතන්න නැතුව තියෙන දේවල් වලට ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියේදී ඔයාට හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඔයා බය වෙලා සැක කරලා ඒක බාර ගන්න කල්පනා කරනවා. නමුත් කල්පනා කරන්න දෙයක් නෑ. එන අවස්ථාවල් සතුටින් බාර ගන්න. ඔයා ඔයාව සම්පූර්ණයෙන්ම පිළිගන්න ඕනේ. ඔයාට තියෙන පොසිටිව් දේවල් බලාදී ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා කියලා තමයි ගණදෙවියන් කියන්නේ. ඊළඟ කාඩ් එක බැලුවාම ප්‍රොස්පෙරිටි ඊටාම පොසිටිව් කාඩ් එකක්. ඉදිරියේදී අනිවාර්යෙන් ඔයාට ධන ආකර්ෂණය වැඩි වෙයි. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට ප්‍රොමෝෂන් ලැබෙනවා. ඔයා ජොබ් එකක් හොයනවා නම් අනිවාර්යෙන් ඔයාට ජොබ් එක ලැබෙනවා. ඒ වගේම ඔයා ජොබ් එක කරන කෙනෙක් නම් ඔයාගේ පඩි වැඩි වෙනවා. ඒ වගේම සයිඩ් ඉන්කම් එකක් වෙනුවෙන් ඔයා දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒකත් ඔයාට සක්සස් එකක් තමයි. ඒ නිසා ජොබ් එකක් කරන ගමන් ඔයාට පොඩි ඉන්කම් එකක් එන විදිහට මොනවාරි දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් බය නැතුව කරන්න. කලින් ඔයාට ණයවල් තිබිලා ඔයා ගොඩක් මානසිකව වැටිලා තියෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී ඔයාගේ ණයවල් ඔක්කොම ඉවර කරන්න පුළුවන් අවස්ථාවක් ඔයාට ලැබෙනවා. සල්ලි සම්බන්ධව ඔයාට කිසිම ගැටලුවක් නැති කාලයක් තමයි ඉදිරියේදී ඔයාට උදා වෙන්නේ. ඔයාගේ මානසයට ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා කියලා තමයි මේ කාඩ් එකෙත් කියන්නේ. ඊළඟ කාඩ් එක බැලුවම ඒකත් බ්ලෙසිං කාඩ් එකක්. ඒකත් ඊටාම පොසිටිව් කාඩ් එකක්. ඔයා හිතපු නැති තැනක ඉඳන් ඔයාට උදව්වක් ලැබෙන්නත් පුළුවන්. කාගෙන් හරි අනිවාර්යෙන් ඔයාට උදව් ලැබෙනවා. ඔයාගේ පවුලේ තිබ්බ හැම ගැටලුවක්ම ඉවත් වෙලා සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම ගෙදර සුබ දේවල් සිදු වෙනවා. පාටි, සෙලිබ්‍රේෂන් ඒ වගේ දේවල් සිදු වෙනවා. ඉතින් ඔයාට සතුටින් ඉන්න පුළුවන් කාලයක් තමයි ඉදිරියේදී තියෙන්නේ. ඔයාට මේ වෙනකන් තිබ්බ ගැටලු වලට අනිවාර්යෙන් විසඳුමක් ලැබෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාට ගණදෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම ඊළඟ කාඩ් එක බැලුවාම ෆුල්ෆිල්මන්ට්. ඔයා ගොඩාක් කාලෙ ඉඳන් බලන් හිටපු දෙයක් ඔයාට ලැබෙනවා. හිතට සැනසීමක් ලැබෙනවා. ඔයාගේ ගොඩාක් කල් සිහිනය සැබේ වෙනවා. පවුලේ සතුට වැඩි වෙයි. ඔයාට ගොඩාක්ම හොඳට සතුටින්ම ධනවත්ම ජීවත් වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරියේදී තියෙන්නේ. ඔයාගේ හැම උත්සාහයකම සක්සස් වෙනවා. අන්තිම කාඩ් එකේ ගණදෙවියන් කියන්නේ ඔයාට තියෙන බය අතාරින්න. තීරණයක් ගදී බය වෙන්නේ නැතුව හරිම තීරණය ගන්න. අලුත් උත්සාහය ආරම්භ කරන්න. ආත්ම විශ්වාසය තියාගන්න. සිංහෙක් උඩ වාඩි වෙලා ඉන්න ගණදෙවියන් ඔයාට කියන්නේ බය අතහැරලා ධෛර්යයෙන් ඉදිරියට යන්න කියලා. ඔයාට හැමදේම සක්සස් වෙනවා. ගණදෙවියන් ඔයා එක්කම ඉඳලා ආශිර්වාදය කරනවා කියලා තමයි
මේ රීඩින් එක බලන ඔයාට ගණදෙවියන් කියන්න හදන්නේ. ඒ නිසා ඔයාට ඉදිරියේදී හොඳම කාලය ලැබෙනවා. ඔයාට තියෙන දේවල් වලට ස්තුති කරලා ඔයාගේ උත්සාහය කරන්න. ඉතාම හොඳ කාලයක් ඔයාට උදා වෙනවා. මේ රීඩින් එක ඔයාට ගැලපුණාද නැද්ද කියලා කමෙන්ට් එකේ කියන්න. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.